Welcome to my channel මොනෙලෝ පීසා. ඉතින් හැමදාම අපි පීට්සා හට් එකෙන් ඩොමිනෝස් එකෙන් පීට්සා කන හින්දා අද අපි හිතුවා අලුත් තැනකට යන්න. එන්න ඔයාලත් අපිත් එක්ක පීට්සා කන්න යමු. ඉතින් මේ පීට්සා ෂොප් එක තියෙන්නේ අම්බලන්ගොඩ 12 මහේ රෙදි කඩේ පොඩ්ඩක් පහු කරලා යනකොට තමයි අපිට මේ පීට්සා ෂොප් එක හම්බ වෙන්නේ. ඔන්න ඉතින් අයානුයි මමයි දෙන්න හරියට දැන් මෙනු එක බලනවා. මෙයාලගේ පොට් පීට්සා එකක් වගේම මොනෙල්ලෝ ස්පෙෂල් පීට්සා කියලා එකකුත් තිබුණා. ඒ වුණාට බබාට තාම ස්පයිසි හුරු නැති හින්දා මම චීසි පීසා එකකුත් එක්ක ගාලික් බ්‍රෙඩ් එකක් ඕඩර් කරා. ඉතින් අපේ ඕඩර් එක රෙඩි වෙනකන් අපි චුට්ටක් එහා මෙහා ඇවිදලා view එක බැලුවා. අයාන්ට යාළුවෙක් හම්බ වෙලා. ඉතින් අම්බලන්ගොඩ කිව්වහම රූකඩ වෙස්මූණු වලට ප්‍රසිද්ධයිනේ. ඒ වගේ පුංචි දේවලුත් මෙතන තිබුණා. ඒ අතරතුර ලස්සනට ෆොටෝස් ගන්නත් අපි අමතක කරේ නැහැ. එයාලා හදපු ලස්සන ඔන්චිල්ලාවක් දැකලා ඉතින් අයාන්ට ඒකේ නැගලත් සෙල්ලම් කරන්න ඕන වුණා. අපේ ඕඩර් එක තවම රෙඩි වෙලා තිබුණේ නැති නිසා අපි චුට්ටක් එහා මෙහා ඇවිදලා මේ විදියට ආයෙත් ඇවිල්ලා ටේබල් එකේ ඉඳ ගන්න අතරතුර ආයන්නම් ඔන්න වාහනයක් ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ. ඉතින් මේ මාමල තාම මගේ පීට්සා එක රෙඩි කරලා නැද්ද කියලා අයාන් දැන් ඔන්න බලාගෙන ඉන්නවා. ඇත්තටම කිව්වොත් මෙතන කස්ටමර් සර්විස් එක නම් ගොඩාක්ම හොඳයි. ඒ වගේම මම දැකපු ලස්සනම view එකක් තියෙන පීට්සා ෂොප් එකක්. අපි හැමදාම යන තැනට වඩා මෙතන ගොඩක් ලස්සන වුණා. ලස්සනට ලයිට්ස් දාලා තීම් එකකට හරිම ලස්සනයි. එතන හරිම නිදහස්. අපේ අතේ තියෙන බජට් එකට කිසිම අඩුවකුත් වැඩියකුත් නැතුව රස පීට්සා එකක් කන්න ඉතින් අපිටත් මෙතනින් පුළුවන් වුණා. අපි ඉතින් අයාන්ගේ පිස්සු වැඩ චුට්ටක් බලමුකෝ. එයා මගෙන් එක දේවල් අහනවා. එක දේවල් පෙන්නලා ඒ මොනවද කියලා අහනවා. ඉතින් ඔය අතරතුර ඔන්න අපේ ඕඩර් එක රෙඩි වෙලා පීට්සා එක ආවා. දැන් ඉතින් අපි දෙන්නටම ඉවසිල්ලක් නැහැ. අපි දෙන්නම හරි ආසයි පීට්සා ගන්න. මම තමයි ඉස්සරින්ම ඉතින් බෙදාගෙන දැන් ඔන්න කන්න ලේස්ති වෙනවා. ඇත්තටම පීට්සා එක හරිම රසයි. මම මේක රෙකෝඩ් කරේ පස්සේ ඒත් මට ඒක දකිද්දි නම් ආයෙත් කන්න හිතෙනවා. හරිම රසයි. චීස් රස එහෙම හොඳටම තිබුණා. ඉතින් මේ වගේ හොඳ ඒ වගේම ක්වොලිටි එක අතින් ගත්තාම ඇත්තටම හරිම හොඳයි. ඒ වගේ රස පීට්සා එකක් කන්න නම් මොනෙලෝ පීසා එකට යන්න ඕන. අපේ අයානුත් ඔන්න චුට්ට දැන් කාලා ඉවර වේගන තමයි එන්නේ. මේ තියෙන්නේ අපි ගත්තු ගාලික් බ්‍රෙඩ් එක. ඒකත් ඇත්තටම රසයි. ඒකත් එක්ස්ට්‍රා චීස් මං ඇඩ් කරගත්තා. අයන්ට ස්ප්‍රයිටුත් ඕනි කියලා අපි ස්ප්‍රයිටුත් ගත්තා. ඒවත් කාලා දැන් ඔන්න මෙතන තව දෙයක් තිබුණා. මම ඔයාලට වීඩියෝ එක අන්තිමේදී ඒක දැන් පෙන්නන්නම්. එතන අපිට පොඩි ගේම් එකක් ප්ලේ කරන්න තිබුණා. රුපියල් 100ක් වගේ දාලා මේ විදියට මේ වගේ තමයි මේ ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් ඒ වුණාට මට නම් ඇත්තටම ටෙඩීව කැච් කරගන්න බැරි වුණා. ඉතින් මේ වගේ ඒවත් මොනෙල්ලෝ පීසා එකේ තියෙනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමුවෙමු. එතකන් ගිහින් එන්නම්.